දන්නවද මේ කොහෙටද යන්නේ කියලා? මම මේ යන්නේ කේමාර්ට් එකට. නිව්සීලන්ඩ් වල කේමාර්ට් එක කියන්නේ ගොඩක් අය ග්‍රොසරි හැර අනික් බඩු ගන්න යන ප්‍රසිද්ධ තැනක්. කේමාර්ට් එක ඇත්තටම අනිත් තැන් වලට ප්‍රයිසස් බැලුවොත් ගාන අඩුයි. මොකද ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක ඇවිල්ලා low prices for life. ඒ හින්දා අනිත් තැන් වලට වඩා ඇත්තටම reasonable prices වලට දේවල් ගන්න පුළුවන්. හැබැයි මෙතන ඉතින් ඔන්න බ්‍රෑන්ඩඩ් දේවල් නෙමෙයි තියෙන්නේ. අපි ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් කියලා එහෙම ඒව නම් මෙතන නැහැ. හැබැයි අන්බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න ඕන නම් රීසනබල් ප්‍රයිස් එකකට ඇත්තටම කේමාර්ට් එක හොඳයි. අද නම් ඔන්න කේමාර්ට් එකේ තියෙන ඔක්කොම වගේ අයිටම්ස් ක්ලෝත්ස් and අනිත් જાති වින්ටර් එකට ගැලපෙන තමා තියෙන්නේ. මොකද වින්ටර් එක හින්දා සමර් එකේ ඇඳුම් නම් නැත්තටම නැති තරම්. තව දෙයක් තමයි මේගොල්ලන්ගේ මොනවාද බියුටි ප්‍රොඩක්ට්ස් ගැන කිව්වොත් ඉතින් ඒව ඔක්කොම අර කිව්වා වගේ අන්බ්‍රෑන්ඩඩ්. හැබැයි ඔයාට ගාන අඩුවට දෙයක් ගන්න ඕන නම් මෙතනින් ගන්න එක ඉතින් හොඳයි worth. හැබැයි ඔයාට දිනපතා දාන්න හොඳ දෙයක් ගන්න ඕන නම් ඇත්තටම මෙතනින් ගන්න වඩා හරියටම බියුටි ප්‍රොඩක්ට්ස්ම විකුණන තැනකින් ගන්න එක තමයි හොඳ. මහරි මම ඉතින් මගේ ගන්න ආපු එක අතරතුරේ තමයි මම වීඩියෝ එක කරගන්නේ. මං ඉතින් තනියෙන් නෙමෙයි එන්නේ. ගෙදර අනිත් අය කියන්නේ මොකද්ද? ගත්තනම් යංකෝ. ඒ හින්දා ඉතින් මට වීඩියෝ එක කරගන්නත් වෙන්නේ හොරෙන් තමයි. කොහොම හරි ඉතින් මම මට අවශ්‍ය කරන දේ තෝරන අතරතුරේ වීඩියෝ එකත් කරගත්තා. ඕගොල්ලන්ට ඔන්න කේමාර්ට් එකත් පොඩ්ඩක් පෙන්නුවා. මේක ඇත්තටම ගොඩාක් ලොකුයි. ඒ හින්දා ඉතින් හැමතැනටම මං වීඩියෝ අරන් යන්න බෑනේ. ඔන්න මෙතන අද ගොඩක් තියෙනවා ක්ලියරන්ස් දැම්මම ඇත්තටම ඩොලර් එකට දෙකටත් ගොඩාක් දේවල් මේගොල්ලන් මෙතන දානවා. ඉතින් සමහරක් වෙලාවට අපිට ඕනම කරනෙවත් ඩොලර් එකට දෙකටත් හම්බ වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා ඉතින් ඔන්න ඒකිනුත් මෙතනට එන එක ඉතින් worth. තව එකක් බබාලා ගැන ඇත්තටම කේමාර්ට් එකේ ගොඩක් ගාන අඩුයි. ඩොලර් 5ට 6ට ටීෂර්ට්ස් පෑන්ට්ස් ළමයි සාමාන්‍යයෙන් අඳින දේවල් තියෙන ඒව ඔන්න ගොඩක් අඩුවට ගන්න පුළුවන් කේමාර්ට් එක. ඒ විතරක් නෙමෙයි අපේ ඒවත් ඉතින් හොඳයි. ඔන්න කොහොම හරි ඔයාලා මගේ මාර්ට් එකත් පෙන්නුවා. ඉතින් යන්න හදන්නේ එළියට.